අයියෝ අම්මා. ඔයාගේ දුක් පීඩා කම්කටොල ඉවසගෙන මං තවත් කොහොමද මේකද ඉන්නේ? අනිත් එක අයියා දැන් බැඳලා කියලා කොච්චර සතුටින් ඉන්නවද? ඇයි මට විතරක්? මටත් ඕනේ බදින්න. ඇයි මං පොඩි නිසාද මට වෙනස්කම? මාත් බදිනවා. උඹට දුක් පීඩා දෙනවද? හරි. උඹත් බැලපන්. බැලපන්. බැඳ ගන්නවා තමයි. හරි. දැන් උඹට බඳින්න කෙල්ලෙක් ඉන්නවද? ඒව හරි. හරි දැන් උඹ බැලලා කොහෙද යන්නේ ඉන්නේ? මම යනවා ඉලේද? ඇයි මටත් ඒවා අයිතියක් තියෙනවා. හරි. උඹ බැලපන්. උඹට කවදා හරි තේරෙයි මම මැරිච්ච දවසක. අනේ දෙයනේ මේ මනුස්සයාට ගානක් නැති හැටි මං අච්චර මහන්සි වෙනවා කිසිම ගානක් නැහැ අම්මගේ මැනිච්ච ෆොටෝ එකක් දිහා බල බල ඔහේ ඉන්නවා එයි ගිහින් පොල් ටිකක් කාලා දෙනවා අයියෝ අම්මා. නොදැන අපි මුන්ගේ වැඩකාරයෝ කියලා. අචිර හාර කරන්න මොන මගුලද මන් දන්නේ මම හැම තිස්සෙම වැඩ මගුල. අයියෝ මොකද වෙලාසනේ? අද කලින් වැඩි වුණා බා. මොකද දැන්නේ? ජෑනි බඩු වගේක් ගෙන්නි බෝයි. සීනි කිලක සීනි ගෙනවා. කීපිට පැකට් එක කිරිපිටි ගෙනවා. නූඩල්ස් පැකට් එක නූඩල්ස් ගෙනවා. තේපල පැකට් එක දේගල පැකට් එක නෑ ගෙනවා. මේ මං හිතන්නේ කඩේ දාලා ඇවිල්ලා. ඔමිට මට අක්කලා කියලා නෙමෙයි. අයියෝ. කොහෙද මම මේ හදිසිය යන්නේ? මම මේ කඩේනවා මේ බඩුව ඇරියා ඉඳාකෝ. පතේ ඉඳ කතා කරන්න මම ඉඳලා අම්මා ඉතින් මොකද වෙන්නේ? මුන්දා බා ඉන්නේ දිග දැట్లా. හරි මේ ඒක නෙවෙයි. තේක අම්මට සිරි අයියා. තේක මොකද? මං කනකොල්ල. හරි කන. මේ අපි මොකද ඒක? බෝබා මේ මුන්දේ දෙකක් හදනවා. හරි හදන්න උණු වතුර ටිකකට සීනි ටිකක් දාලා ගේන්නම්කෝ ඒකොල්ල ගියේ නැති තමයි උඹලා දෙන්න ආවේ. ඒකයි වෙ. බලපංගු බං අයියා අක්කා ඉන්න විදිය. උඹට නිම්නට එහෙම ඉන්න බෑද බං? යකෝ මම ඉන්න හැදුවට ඒකින් නැත්තේ. පොඩි දේත් ඇති ඒකට මාත් එක රණ්ඩු කරන්න. මේ ඔබ පොඩ්ඩක් සැරින් ඉඳහම් බං. මේ ගැන මෙහෙම කතා කරන්න බෑ බං. අපි පස්සේ දවසේ සෙට් වෙලා හීනේ ඩඩියක් ගහන ගම මේ ගැන කතා කරමු. මොකද කියන්නේ? යකෝ මේකේ මාව කොහෙවත් යවන්නේ මේ අපි මෙහෙම වැඩක් කරමු. උඹට දැන් ජොබ් එකකුත් නැහනේ. උඹ ගෑන්ට කියපන් උඹට ජොබ් එක සෙට් වුණා කියලා. ඊට පස්සේ උඹ එළියට පැනපන්. අපි චෝට් ලිව්වක් දාලා හෙට සෙට් වෙමු. ඒක මරුවේ. එහෙනම් ෂුවර් හෙට සෙට් වෙමු. කොහෙද යන්නේ? මට ජොබ් එක සෙට් වුණානේ.
ජොබ් එක ඒ කොහෙද? මගේ යාළුවෙක්ගේ කාර් සේල් එක. ඇත්තමද? ෂෝයිනේ. එහෙනම් මං ගිහින් එන්නම්. අඩෝ හැමදාම මෙහෙම බොරු කියලා එන්න බෑ බං. හැබැයි අද ඒක මාව බදාගත්තෑ. හේත් මං ජොබ් එක කරන මේ බොන්නාවි කියලා දැනගත්තොත් මාව එල්ලනවා බං. ඔහොම ඉඳලා හරියනවද බං? යකෝ ගෑනට බය වෙලා වැඩක් තියනවද? සිංහෙක් වගේ ඉඳපන්. මං කොච්චර සිංහෙක් වගේ ඉන්න try කරත් ඒක ඉස්සරහදී මං නිකන් පූසෙක් වගේ වෙනවා බං. මේ ඔබ ගෑනට බය වෙන්න එපා. අද බීලානේ යන්නේ. අද ගෙදර ගිහලා ගෑනට හොඳ දෙකක් කීපන්. අයෝ සමිනියනක වෙනා පොය පොය අසලේ වාතනක පොදුම්. අයෝ අම්මා මේ රිංගට මේ ගේට්ටුවල් ලොක් කරලානේ මේ ගෑණි. හෙලෝ අයියා. හෙලෝ සිය බං මං ගේට්ටුව ගාව ඉන්නේ ඔය. දාගන්න ඇදුව විතරයි බං. අනේ ප්ලීස් ගේට්ටුව අරපන් බං අයියේ. හරි හරි ඉඳපන් ඉඳපන්. හරි. Too late. මල්ලේ මල්ලේ අයියේ. බොහොම දෙයක් ඔතන කරන්නේ බෑ බා මේ වරේ තෝ බිව්ව දෙයක්ෝ බලහන්කෝ මාත් එක්ක ඉවරයිනේ බලහන්කෝ බං උඹ කරගන්න වැඩ දඟලන්න නැතුව පොඩ්ඩක් ඉඳපන් මේ කෑ ගහන්න නැතුව වරෙන් උඹේ ගෑන බලපන්කෝ උඹ හින්දා මටත් පුඩි තමයි සෙට් එක මමද බීලෙන්නේ නැත්නම් උඹද බීලෙන්නේ? යකෝ මාතුමත් එක්ක නාවේ. මම කොහොමද ලයිට් එක දාන්නේ? ලයිට් එක දෙන්නේ? ඔයාලට ලැජ්ජ නැද්ද? Oh my god! ඔයාලට ලැජ්ජාවක් නැද්ද? මෙයා විලාවයි කියලා ඔයා මොකටද මෙයාව එක්කන් යන්න ආවේ? ඔයා අයියානේ? ඒ මොනවාද කනරාව දෙනවා කියන්නේ? අපේ එදියා බලන්න ලැජ්ජ නැති කියලා අහන්නේ. අතර මගයි. අතර දොමික හොඳ පාඩමක් ගන්නවා. මට පාඩමක් උගන්වන්න? ඔය ඉතින් අම්මලා හදලා තියෙන විදිය තමයි. අයියෝ අම්මා. දෙකද මේ කියන්නේ අම්මලා කතා කරන විදිය. අයියෝ. අම්මා ඉතින් අපිට මේ වගේ දේවල් අහන්න වෙන්නේ නැහැ. අයියෝ අම්මා. මොකද මේ සද්දේ? නෑ නෑ අපියන් අයියෝ අම්මා. උඹලා කියන එක අහලා මං එදා සිංහෙක් වගේ ගියා. ඒත් ඒක දැකලා මට බය හිතුණා බං. අඩෝ ඒක හොඳටම බැන්න බං. මට විතර නම් කමන්නේ. අපේ අයියටත් බැන්න බං. සයිෂෝ බං අපේ ගෑනුත් ඔහොම තමයි බං. දවසක් මම එයාට මල් පොකුරක් ගිහින් දුන්නා. ඊට පස්සේ මල් පොකුරනේ මම බදාගෙන උම්ම දීගෙන ගියා බං. මේ උඹත් ඒ වැඩේ කරපන්. මල් පොකුරක් ගිහින් දීපන්. ඒක හරියද බං? අන්නි පාරෙන් හරියනවා බං. මොකද කෙල්ලෝ මල් වලට කැමතිනේ. ඔබ ගිහින් දීපන්.
ඉතින් මගෙන්දී කාට මල්ල රංගාවේ මල් ඔව් මටද ඔව් කවදා කරන්නතු ඇරිව මට මගෙන ඔව් ඇයි අද විතරක් මල ගන්න අද මොනවද මොකුත් නැහැ මුකුත් කරේ නැත්තම් එතකොට කම්සගෙන යන්නේ කික්ක අයියෝ මම මේව කාට කියන්නද අයියෝ අම්මා අයියෝ ඇන්නේ මොකද මන් දිහා බලන්නේ ඒකෙත් ඇත්තක් තියෙනවා ඒවට කමන්නේ අද කරනවද මොකුත් නැහැ පිමිනවා අයියා රුණා කොනියද පිමිනවා අයියේ කම්සගෙන කරනවා මම්මි උකට බිව් එක පිමිනවා අයියෝ මට ගඳක් එනවා මම්මි වෙන ඕන හොඳ ගඳක් එන්නේ මට ගඳක් එනවා අයියෝ අම්මා ඇති මෙන්න යන්න කොහෙද යන්නේ මෙන්න කොහෙද යන්නේ නෝ අයියන්නේ කොහොමද ඉන්නේ කියලා පෙන්නන්න තමයි ඉස්සල්ලා මෙන්න අයියෝ එමුද කරන්න හදන්නේ කරන්නද දොර අරින්න හදන්නේ ලැජ්ජ නැද්දන්නේ අයියලේ කමඩි කියන්න දෝ යන්න හදන්නේ කියන්න තු ගියොත් මවට තේරෙන්නේ බඳු කවල්ලා ආදරේ කරන්නේ කොහොමද කියන්නේ ඒ හින්දා කියන්න තු මෙන්න මේක නෑ මෙරත්තේ මං කාටවත් මෙසේජ් අයියා මල්ලේ මං හිතන්නේ මේ වගේ හොඳ ය මේ නිකන් ආවේ Ayo